අයිබෝල් අද පාන්දර 2 කාලට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට රුසියානු රෙඩ්වින් ගුවන් ආයතනය මගින් 400ක් රැගෙන මොස්කව් නගරයේ දඹදිවදවා ගුවන්තොටුපළට පිටත් වුණා. ඒ පිටත් උනේ මේ සීත කාලයේ අවසාන ගුවන් යානාව කියලා කනගාටුවෙන් කිය යුතුයි. එදා 2022 දෙසැම්බර් 28 වෙනිදා අමාත්‍ය මණ්ඩලය අවසරය මත ඒ මත්තල ගුවන්තොටුපළට අපිට ලැබුණු බදු සහන හේතු කොටගෙන රෙඩ්වින් ගුවන් යානා රැගෙන එන්න මාගේ මැදිහත් වීමෙන් ආරම්භ කරා. එදා සිට අද වෙනකොට රෙඩ්වින් ගුවන් යානාවෙන් පමණ මගින් 1,53,716ක් මේ රටට රැගෙන එන්න පුළුවන් වුණා. ඒ හරහා රටට ඩොලර් මිලියන 246ක ආදායමක් මත්තල හරහා පමණක් අපිට රැගෙන එන්න පුළුවන් වුණා. ඒ මුදල් ගියේ උදයංග වීරතුංගගේ සල්ලි වලට නෙමෙයි, මේ ලංකාවේ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු ලාංකිකයන් වෙත කියලා සතුටින් කියන්න ඕන. මේ සීත කාලේ පමණ අපිට ගේන්න පුළුවන් වුණා ගුවන් යානා 153ක් මත්තරට. ඒ ගුවන් යානා ගෙන එන්න අපිට උදව් වුණේ මේ රජය. මොකද මේ රජය විශේෂයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක මැතිතුමා මාගේ ඉල්ලීම මත දෙසැම්බර් 28 වෙනිදා අමාත්‍ය මණ්ඩලය අවසරය මත ඒ බදු සහන නැවත දික් කරා වසරකට. අන්න ඒ හේතුවක මත ඒ පොරොන්දුව මත අපි ඔක්තෝබර් 28 වෙනිදා සිට මෙම ගුවන් යානා 153ක් මේ රජයේ යටතේ මේ මත්තල ගුවන්තොටුපළට රැගෙන ආවා. එදා මම අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාට පොරොන්දුනේ රුසියානු සංචාරකයන් 60,000ක් ගේනවා කියලා මේ සීත කාලේ. නමුත් අපිට ගේන්න පුළුවන් උනේ මගින් 58,886ක් පමණයි. හේතුව අපි මැයි මාසේ 16 වෙනිකම් මේ ගුවන් යානා ගෙන එන්න සැලසුම් කරත් මේ රජයේ මැදිහත් නොවීම නිසා අපේ තරු පන්තියේ හෝටල් අනවශ්‍ය ලෙස ඔවුන්ගේ මිල ගණන් වැඩි කිරීම නිසා හෝටල් මිල වැඩි කිරීම නිසා මෙම ගුවන් යානාවල මගීන්ගේ අපහසුතාවයක් තිබුණා. අන්න ඒ නිසා එම සංචාරක ආයතන මෙම ගුවන් යානා කලින් නතර කරා. ඒක කනගාටු කරුණක් වුණත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රුසියානු සංචාරක ආයතනය වන ඇනෙක්ස් ටුවර්ස් ඒ වගේම සන් ඇන්ඩ් ෆන් සංචාරක ආයතනයටත් මෙම සංචාරකයන් 1,53,716 රැගෙන ඉන්න සම්පූර්ණ වගකීම හා සහයෝගය ලබා දුන්නේ අන්නේ ආයතන දෙක බව ගෞරවයෙන් මතක් කර යුතුයි. ඒ වගේම මත්තල ගුවන්තොටුපළේ සියලු සේවකයන්ටත් මේ රජයටත් මම ස්තුතිවන්ත වෙනවා ඒ ගුවන් යානා සඳහා අපිට ලබා දුන්න සහයෝගය. ඊට අමතරව අපිට පුළුවන් වුණා 2023 සිට ඒ දෙසැම්බර් මාසයේ සිට බෝල්ටික් රටවල් තුනකිනුත් ලිතුවේනියා, එස්තෝනියා, ලාත්වියා රටවල් 3 සහ පෝලන්තය ඒ වගේම මල්දෝවා ඒ රටවල් 5න් ගුවන් යානා මේ මත්තලට රැගෙන එන්න ඒ ස්කයි අප් ගුවන් යානා 122ක් අපිට මේ කාලය තුල රැගෙන එන්න පුළුවන් වුණා. ඒ හරහා පමණක් සංචාරකයෝ 15,511ක් අපි රැගෙන ආවා. රටට තවත් ඩොලර් මිලියන 24ක ආදායමක් ලැබුණු බව
සතුටින් ප්‍රකාශ කරනවා. එම ස්කයිඅප් ගුවන් යානා අප්‍රේල් මාස 11 වෙනිදා නතර වුණා. එම ගුවන් යානා වල සංචාරකයෝ රැගෙන ආවේ උක්‍රේනයානු සංචාරක ආයතනයක් වන ජොයිනප් බව සඳහන් කරමින් ඔවුන්ට ස්තුතිවන්ත වෙන අතර ශ්‍රී ලංකාවේ ඒකෙන් ස්පෙන්ස් එක්සොටික් ඒ වගේම ඩිලක්ස් ඒ වගේම මෙම ගුවන් යානාවලට සියලු පහසුකම් ලබා දුන්නු ඒ ට්‍රොපිකල් ඒවියේෂන් වලට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තටම මෙවැනි වාතාවරණයක 2020 දෙසැම්බර් 27 වෙනිදා සිට යුක්‍රේනියානු ගුවන් යානා දෙකකින් මා මත්තලට සංචාරකයන් රැගෙන ආවේ එදා මහින්ද රාජපක්ෂ මාව විශ්වාස කරලා බදු සහන ලබා දුන්නු නිසා කියලා මතක් කර යුතුයි. එදා සිට අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ මත්තල හරහා පමණක් රටට ඩොලර් මිලියන් 300කට වැඩි ආදායමක් ගේන්න. මේ සුදුවලියෙක් කියපු මත්තල ගුවන්තොටුපළ හදන්න අපිට ගියේ ඩොලර් මිලියන් 190ක් වගේ මුදලක්. අද ඒ 190 වැනි මුදල රටට ලැබිලා තියෙනවා. අන්න එහෙම වාතාවරණයක එදා නිමල් සිරිපාල සිල්ලා අමාත්‍යවරයා විදියට මේ මත්තල අවුරුදු 30කට බදු දෙන්න එහෙම නැත්නම් නොමිලේ විකුණන්න අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අවසරය ලබාගෙන අවසන්. එදා මෙන්ම අදත් මේක විකුණන්න පිටිපස්සේ ඉන්නේ ඇමතිවරයා රජය පමණක් නෙමෙයි. මේ බලධාරීන් මේ නිලධාරීන් රනිල් වික්‍රමසිංහව රවට්ටලා මේක විකුණන්න හදපු ඒ නිලධාරීන් අදත් අනුර කුමාරගේ වටේ ඉන්නවා. ඒ අපේ අමාත්‍යවරුන්ගේ වටේ ඉන්නවා. ඔවුන් තමයි මේක පාඩුයි මේක අනවශ්‍යයි කියලා මේක විකුණලා තමන්ගේ සාක්කුවට කොමිස් මුදලක් දාගන්න උත්සාහ දරන්නේ. ජනාධිපතිතුමනි ඔබ අවංකව නම් මේ ජාතික සම්පතක් වශයෙන් අපිට තියෙන මත්තල ගුවන්තොටුපළ විකුණන්න එපා. මේ ගුවන්තොටුපළට රෙඩ්වින් හරහා පමණක් සංචාරකයන් 1,53,000ක් රැගෙන ඉන්න පුළුවන් උනේ. ඔවුන්ගේ විරෝධය මත නෙමෙයි. ඒ සංචාරකයන් මේ ගුවන්තොටුපළට පැමිණ මේ ගුවන්තොටුපළින් පිට වෙලා ගියේ ඊටාම සතුටින් රට ගැන වගේම ගුවන්තොටුපළ ගැන ගොඩාක් හොඳ කියලා. මේ සංචාරකයන්ට ඊටාම වැදගත් වෙන ගුවන්තොටුපළ රාජපක්ෂ නම තිබුණා කියලා මේක විකුණන්න එපා. ඒකට සැලසුම ඇදගෙන ඉවරයි. මට ආරංචි විදියට ඔබ රජය මේ විකිණීමේ එහෙම නැත්නම් බදු දුවීමේ ගිවිසුම එහෙම නැත්නම් කැබිනට් අප්‍රූවල් එක නතර කරන්න පොරොන්දු වුණත් අද වෙනකොට ඔබලාගේ ලිඛිත ඉල්ලීම මාස 5කට කිට්ටුයි. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය නැවත කඳවල හෝ අවලංගු කරන්න ඉඩ නොදෙන්නේ රජයේ ඇමතිවරුන් නෙමෙයි මේ නිලධාරීන් කියලා කියන්න සිදු වෙනවා. ඒ නිසා ඒ අවලංගු කරලා මෙය රජයේ යටතේ තියාගන්න නැවත ලබන සීත කාලයේ රුසියානු යුක්‍රේන පමණක් නෙමෙයි කසස්ථානෙමුත් මම ගුවන් යානා රැගෙන එන්න පොරොන්දු වෙනවා. හදිසියේ ගුප්තයක් විදියට ශ්‍රී ලංකන් එයාලයින් මත්තල සේවයේ සියලු ගාස්තු 50%කින් අප්‍රේල් 1 වෙනිදා වැඩි කරා. ඒකට මගේ විරෝධය ප්‍රකාශ කරනවා. එදා මහින්ද රාජපක්ෂ සියලු පාසුකම් වලට 50%ක ඒ ඩිස්කවුන්ට් එකක් ලබා දුන්නේ මේ ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපළට ගුවන් යානා රැගෙන එන්න. ඔහුට මම පොරොන්දු වුණා වගේ මන්ර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පොරොන්දු වුණා වගේ අපි මේකට සංචාරකයන් ගෙනල්ලා තියෙනවා. මේ රජයට මම පොරොන්දුනේ මේ සීත කාලයේ සංචාරකයන් 60000ක් රැගෙන එන්න. නමුත් සීත කාලේ ඉවර වෙනකොට රෙඩ්වින් ගුවන් යානා වලින් පමණක් 58886ක් රැගෙන එන්න අපිට පුළුවන් වුණා. ඊට අමතරව 8000කට කිට්ටු වෙන පිරිසක් ස්කයිඅප් ගුවන් යානාවෙන් රැගෙන ආවා. ඒ නිසා මත්තල බදු සහන ලබා ගැනීම මම පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරලා තියෙනවා. නමුත් මේ මත්තල විකුණන්න නැතුව බදු දෙන්න නැතුව තියාගන්න එක රජයේ යුතුයකමක්. එහෙමනම් සංචාරක ක්ෂේත්‍රයේ හැමෝටම හොඳ කාලයක් උදා වේවා. මත්තල ගුවන්තොටුපළේ සියලු කාර්ය මණ්ඩලයටත්
මගේ මිත්‍ර සභාපතිතුමාට විශේෂයෙන් අරුණ මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. රජය විරුද්ධ වුණත් සමහර හෙංචයියන් විරුද්ධ වුණත් මට ලබා දීපු සහයෝගය ගැන. එහෙමනම් අමාත්‍ය මණ්ඩලයට බදු සහන ලබා දීම ගැන නැවත ස්තුතිවන්ත වෙමි. මේ මත්තල ගුවන්තොටුපළ විකුණන්න එපා කියලා ආයාචනා කරමින් මත්තල සිට නැවත හමු වෙමු කියලා ඔබෙන් සමුගන්නේ උදයංග වීරතුංග.